දළදා වහන්සේ සහ අපේ රාජ්‍යත්වය අතර පවතින්නේ දැඩි බැඳීමක්. ඉතින් වසර 16කට පසුව පැවැත්වෙන දළදා ප්‍රදර්ශනය බලන්න යන ඔබට වැදගත් වෙන තොරතුරු ටිකක් තමයි අද මම අරගෙන එන්නේ. කිත්සිරි මෙවන් රජතුමාගේ කාලයේදී තමයි ශ්‍රී ලංකාවට දළදා වහන්සේ වැඩම කරවලා තියෙන්නේ. දළදා වහන්සේගේ නිලභාරකරුවන් වන්නේ මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් සහ දියවඩන නිලමෙතුමා. ඉතින් ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව මෙවර දළදා ප්‍රදර්ශනය අප්‍රේල් 18 වනදා සිට 27 වනදා දක්වා දින 10ක කාලයක් පැවැත්වීමට නියමිතයි. දවල් 12 ඉඳලා හවස 5 වෙනකන් දිනපතා මේ අවස්ථාව සලස්වලා දෙනවා. ඉතින් මේ වෙනුවෙන් මහනුවර නගර පරිශ්‍රයත් දළදා මාලිගා පරිශ්‍රයත් සූදානම් වෙමින් පවතිනවා. 2009 වසරේ පැවති දළදා ප්‍රදර්ශනය සඳහා ලක්ෂ 25ක ජනතාවක් පැමිණියත් දළදා වහන්සේ වැඩ පුදා ගන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ ලක්ෂ 12කට පමණයි. ඉතින් මේ කරුණත් අවධානයට අරගෙන තමයි මෙවර දළදා ප්‍රදර්ශනයට සූදානම් වෙන්නේ. දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග 3ක් තියෙනවා. පළවෙනි මාර්ගය ඩී.එස්. සේනානායක වීදිය දෙස සිට එහෙම නැත්නම් ත්‍රිකුණාමල වීදිය දෙස සිට දළදා මාලිගාවේ පිවිසුම තෙක් ස්ථාපනය කර ඇති පෝලිම් මාර්ගය. දෙවෙනි මාර්ගය රතුබෝක්කුව දෙස සිට මහනුවර වැවරවුම සංඝරාජ මාවත හරහා ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපනය කර ඇති පෝලිම් මාර්ගය. තුන්වෙනි මාර්ගය රතුබෝක්කුව දෙස සිට මහනුවර වැවරවුම මාලිගාව පෙදෙස හරහා ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපනය කර ඇති පෝලිම් මාර්ගය. ඉතින් ඊට පස්සේ මේ ප්‍රවේශ මාර්ග තුනම මහමළුවේ මද්දුම බණ්ඩාර පිළිරුව ළඟදී එක පෝලිමක් බවට පත්වෙනවා. ඒ වගේම දළදා වන්දනාවට පැමිණෙන සියලුම බැතිමතුන් සඳහා මාලිගාව මගින් තේපැන් සංග්‍රහයක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි විෂ්ණු දේවාලයට ආසන්නයේ දන්සැලකුත් සූදානම් කරනවා. ඒ දන්සැල රාත්‍රී 7:00ට ආරම්භ වෙලා අලුයම 2:00 පමණ වෙනකන් පැවැත්වෙනවා. පෝලිමේ සිටින සෑම කෙනෙකුටම ටෝකන් එකක් ලබා දෙනවා. ඒ ටෝකන් එක පාවිච්චි කරලා බුෆේ ක්‍රමයට දන්සැලෙන් ආහාර ලබා ගන්නත් පුළුවන්. මේ දන්සැල සම්පූර්ණයෙන්ම මාලිගාව මගින් පාලනය වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ දන්සැලෙන් දිනකට 30000කට ආසන්න ප්‍රමාණයකට ආහාර ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මාලිගාවෙන් පිටත සියලුම කටයුතු මහනගර සභාවෙන් සූදානම් කරනවා. අවශ්‍ය පරිදි ජලකරාම වගේම ජංගම වැසිකිලි 100ක් මේ වෙනුවෙන් සූදානම් වෙනවා. ඒ වගේම පෝලිම් වල රැඳිලා ඉන්නකොට ඇතිවෙන අපහසුතාව වෙනුවෙන් කෙටි විවේක ලබා ගන්න පුෂ්පදාන ශාලාව, YMBA ශාලාව සහ මලබාර් හවුස් වගේ තැන් සූදානම් කරලා තියෙනවා. ජනතාවගේ ගමන් මළු, සෙරෙප්පු සපත්තු බාර ගන්න වැවරවුමේ ස්ථාන 3කුත් සේනානායක වීදියේ ස්ථාන 2කුත් සූදානම් කරලා තියෙනවා. ඉතින් මේ වෙද්දී ඔබට අවශ්‍ය සියලු පහසුකම් සකස් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි තවත් විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි ශ්‍රී දළදා වන්දනාව වෙනුවෙන් පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනය සඳහා එක් කරලා තියෙනවා. ඉතින් වසර 16කට පසුව පැවැත්වෙන මේ දළදා ප්‍රදර්ශනය දැක බලා ගැනීම ඔබට බාරයි.